අපි හිතමුකෝ දැන් ඔයාගේ මූලික ප්‍රශ්නේ LTT එකනේ. LTT එක ආරම්භ වෙන්නේ LTT එක ඉන්ස්පයර් කරන්නේ කවුද? ඔයා දන්න විදිහට. මම හිතන්නේ සීරියස් ප්‍රශ්නයක්. හැබැයි අරුන් ඔක සීරියස් ප්‍රශ්නයක්. හැබැයි මම හිතන්නේ ඔක සීරියස් වගේම ටිකක් මේ භයානක ප්‍රශ්නයක්. නේ? ඔයා ඔය කියන දේවල් වලට අපි හිතමුකෝ දැන් ඔයාගේ මූලික ප්‍රශ්නේ LTT එකනේ. LTT එක ආරම්භ වෙන්නේ LTT එක ඉන්ස්පයර් කරන්නේ කවුද? ඔයා දන්න විදිහට. ඔව් ඉතින් LTT දැන් මම LTT අන්ටන් බාලසිංහම් මේ සභාරත්න මේගොල්ලෝන්ගේ අය ලියපු පොත් වලින් පැහැදිලිව 71 JVP කැරල්ල තමයි ඒගොල්ලොන්ට ඉන්ස්පිරේෂනයක් උනේ. ඒගොල්ලෝ හිතුවා අපිට තාවුද අරගෙන ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි 71 ඉඳලා ඒගොල්ලෝ රාස්ගතව වැඩ කරලා 75 ඇල්ෆ්‍රඩ් දුරියපාව මරණවා ප්‍රභාකරන්. හරිද? එතකොට ඒ ඉන්ස්පිරේෂන් එක ගන්නේ JVP එකෙන්. එකක්. අනික අර මොකද්ද මේ ඔයා අර මගේ මේ යතුරු කතාව කොයිද දැක්කේ? ඔයා කොයිද ඇව්වේ කියලා මම ඒ කතාව මම කිව්වේ වෙන තැනක. ඒ කියන්නේ දැන් අර මුල්ලා නසරුඩීන්ගේ කතාවත් තමයි මං කිව්වේ. ඒකනේ ඔයා කියන්නේ. දැන් මුල්ලා නසරුඩීනුයි එයාගේ යාළුවෝ තුන්දෙනෙකුයි රූම් එකේ ඉඳලා රැට රූම් එක ලොක් කරලා ඒ කතාව දැන් ඔව් එතකොට තුන්දෙනා අතර ඉන්ස්පිරේෂන් එක ඒක තමයි අපි කිව්වේ. ඒ ඉන්ස්පිරේෂන් එක කිව්වේ මම කියන්නේ වැඩි දුර යන්න ඕනේ. මම හිතන්නේ තාම ජීවිතුන් අතර ඉන්න හිටපු JP එක හැත්තේ හිටපු මේ ලේකම් ලයනල් බෝකගේ එයා මම හිතන්නේ කොයි කියලා තියෙනවා මේ ඒගොල්ලෝ නේ සමහර සත්‍යන්තවල යනවා කියලා උතුරට ඒ පුහුණුවීම් මේ සාකච්ඡා නෑ ඒක ඇති මම තව කතාවක් තිබුණා. ඒගොල්ලෝ හිතුවා කියලා දකුණේ අය තමන්ගේ විපලේ පාවා දුන්නොත් ඒගොල්ලන්ට පසු බහින්ද සහ ආරක්ෂාවට තියෙන උතුරේ නේ වනාන්තර සහ එහෙම නැත්නම් උතුරේ ඒව තමයි මේ මොනවාද පසුබහින්න ආරක්ෂිත තැන් විදියට මගේ ගෙදර මාමලා තුන්දෙනෙක් එතකොට මම හිතන්නේ මේ ආණ්ඩුවට පළවෙනියටම සිද්ධ කරන ඒ අත්ෙන් බැලුවම මේගොල්ලෝ ඉන්ස්පයර් වෙලා ඒ කරපු එකෙන් විපතටපත් වෙච්ච ඒ ජනතාවට පිට වෙන පළවෙනියට. හරි? මම හිතන්නේ අර ඔයාගේ වීඩියෝ එක පාවිච්චි කරේ ඒක ගැන කියන්නේ. නේ? ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් ඒගොල්ලෝ JVP එක නිසා වික්ටිම් වුණානේ උතුරු නගරේ මිනිස්සු. ඒ උදාහරණයක් විදිහට දැන් JVP එක ඒ කාලේ පටන් ගත්තම පො ඒගොල්ලෝගේ තියරිටිකල් සමහර දේවලුත් නැති කරලා තියෙනවානේ. ඒ කියන්නේ ඒක ප්‍රායෝගික නෑ කියලා නේ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ ඒක ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ ඒවා කොච්චර ප්‍රායෝගික නැද්ද කියලා. ඒ කියන්නේ පහුගිය අවුරුදු 30ක් ඇතුළත තමන්ගේ ඒ කියන්නේ මූලික සිද්ධාන්තනේ ඒගොල්ලෝ විශ්වාස කරපු දේවල් මේ නැති කරගන්නවා. එහෙම වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ හැබැයි මූලික දේවල් වලින් ගොඩාක් අයට ඒක මේ ධර්ම වන්දි ගවන්න උනානේ. ඒ කියන්නේ failed experiment. අපිව තියලා එක්ස්පෙරිමන්ට් කරා. LTT මේ පැත්තෙන් එක්ස්පෙරිමන්ට් එකක් කරා දැන් ලංකාවේ ඉතින් මම හිතන්නේ දෙමළාට ගන්න තිබුණා තමන්ගේ රට ඇතුළත වෙච්ච එක්ස්පෙරිමන්ට් එක ඒක තමයි නේ. මේක තමයි ඉන්ස්පිරේෂන් එක. ඒක තමයි ලේවලින් පුළුවන් නම් ඒ අපිට උත්තරය ආයිද බැරි මම ඒ වගේ කතාවක් තිබුණා. මම හිතන්නේ මම දන්නේ ඒකම දැක්ක කතාව නේ. තව කතා ගොඩක් තියෙනවා. ඔකට ගොඩක් අය සම්බන්ධයි කියන්නේ. මම හිතන්නේ හැබැයි මේක දැන් ඔයා කියන වැඩේ දැන් ඔයාගේ සාධාරණත්වය නේ. ඔයාගේ සාධාරණත්වය දෙන්න ගියපු ගම අපි හිතමු ඒක දුන්නා කියලා. ඒක දුන්නාම ඒකම දකුණේ සෑහෙන ජනතාවකටත් ඒකෙන් සහනයක් ලැබෙනවා. සහ ඒක දෙන්න අවශ්‍යයි නේ. දෙන්න ඕනේ. විශේෂයෙන්ම ඇත්ත එක්ක 88 89 වෙච්ච ඒ දේවල් වලට ඒ ඔයාට දෙන සහනය දකුණටත් ලැබෙන්න ඕන. ඔව්. ඒකනේ මේක එච්චර ලේසි නෑ. ඒකනේ accountability
accountability කියන්නේ ලේසි නෑ. ඒ කියන්නේ accountability කියන එක ජනාධිපතිතුමා කිව්වට ඒක serious වැඩක්. serious වැඩක් කරන්න විශේෂඥවරු බැහැලා ජනතාව එකතු වෙලා ඒකට ඉතින් ඔයා මට විනාඩියක් දෙන්න. ඔයා හිතන්නේ නැද්ද ඔයා හිතන්නේ නැද්ද නෑ ඔයා කියලා හිතාගෙන කරන්න ඕන වැඩක් ඒක. නෑ ඔයා හිතන්නේ නැද්ද ඒක මේගොල්ලෝගේ responsibility එකක් කියලා? ඒක තමයි මං හිතන්නේ මේගොල්ලෝ ඇත්තටම ඒ කියන්නේ ජනතා අභිලාෂයන් කරනවා නම් මේක තමයි ඒගොල්ලෝගේ utmost priority එක. yes මම මිනිස්සු ගැන මම කතා කරන්න ඉස්සෙල්ලා මම කරපු වැරද්ද මම නිවැරදි කරගන්න එපා. ඒක තමයි ඒගොල්ලෝ පොසිෂන් එකේ ඉන්න ඒගොල්ලොන්ට මේ අසාධාරණ වෙලා තියෙන. ඒගොල්ලෝ දන්නවා මේකේ තියෙන වේදනාවනේ. ඒ කියන්නේ මිනිස්සු නැති වෙනවා. මම හිතන්නේ ජනාධිපතිතුමාම කියලා තියෙන යාගේ නැන්දා මේකේ තියෙන කෝවිල් දේවාල අවුරුදු ගානක් නේ මම දැන් මට මතක නැහැ. ඒවයි වැඳගෙන ගියා කියලා. නේ? එතකොට මම හිතන්නේ ඒ වගේ එයානේ ඔයාගේ ආච්චි මරුණත් එයාගේ තුන්වෙනි පුතා තුන්දෙනාම තුන්වෙනි නෙමෙයි තුන්දෙනාම එතකොට ඒ වගේම මම හිතන්නේ අර අනිත් පැත්තෙත් නේ අර ආයුධ අරගෙන ආණ්ඩුවට වෙයි ඒගොල්ලෝගේ පැත්තෙත් තියෙනවා මේ එතකොට ජේපීගේ පැත්තෙත් තියෙනවා දකුණේ හමුදාවගේ පැත්තෙත් තියෙනවා හැම පැත්තෙම ඉන්නවා එතකොට මම හිතන්නේ මේක අපිට ටිකක් උඩට ගිහිල්ලා බලන්න වෙනවා මේක ජේපීද එල්ටීටීද දෙමළද සිංහලද නෙවෙයි ලංකාවේ මිනිස්සුන්ට මේ සාධාරණත්වය අපිට දෙන්න පුළුවන් දෙයක්. මොකද මම හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ට පෞද්ගලික අවුරුදු 525ම මේ වගේ අසාධාරණ ඕනේ නේ. මාතලා සතන ඒ කියන්නේ ලංදේසි පුර්තුගීසි ඉංග්‍රීසි ඇවිල්ලා මිනිස්සු මරලා නැති කරලා නේ අපේ නීති වෙනස් කරලා ඒගොල්ලොන්ගේ එක ඔළුවට දාලා අපිත් ඒකනේ අදගෙන යනවා දැන්. ඔව්. ඒ නීති මැප් නිසානේ දැන් ඔය ප්‍රශ්න ඇති ඔක්කොම ඇති වෙන්නේ. එතකොට මම හිතන්නේ මේක සීරියස් ප්‍රශ්නයක් කරා. මේක අර මොනවාද මේ අර ලයික් නේ කනු ළඟ ඉන්න ඒ කණ්ඩායමත් එක්ක ඒගොල්ලෝ දාලා නම් මේක ඉස්සෙල්ලා හදන්නේ. නේ ඔයාගේ වීඩියෝ කෑලි අරගෙන ඒක ඊතරම් නෑ මට වචනයක් මම වඩිය සිංහල වචන දන්නේ නැති ඉඳ මම දන්න එකම වචනය අර මොකද්ද බජාර් භාෂාව නැතුව කියන්න පුළුවන් නම් හරි ප්‍රාථමිකයි. හරිද? මම wounded I am wounded. ඔයගොල්ලන්ට නෑ මම ආන්නේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? නෑ මම ආන්නේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද මම තුවාල වෙලා ඉන්නේ කියලා. මට තුවාලයක් තියෙනවා. මම ලෙඩක්. මං වගේ ලෙඩෝ මං වගේ ලෙඩ්ඩු නියෝජනය කරන්නේ ඔයාගේ පෞද්ගලික තුවාලයක් විතර නෙමෙයි. ජෙනරේෂන්ස් මේ මොහොතේ තියෙන සෑහෙන ජනතාවගේ ඔයගොල්ලෝ යුද්ධ ඉවර වෙලා ජනකයේ යුද්ධ ඉවර වෙලා පෝස්ට් වෝ යුද්ධ කරන්න අවුරුදු 30ක් ගත්ත නම් ඔයා දන්නවා සයිකෝ සෝෂල් ප්‍රෝග්‍රෑම් කරන්න කොච්චර කාලයක් ගන්න ඕනද කියලා. මොකද්ද කරේ? තුවාල වෙච්ච මිනිස්සුන්ගේ හිත මොකද්ද තෙරපිස් මොකද්ද කරේ ඔයගොල්ලෝ? දැන් අපේ අරුණ ඒක ඇත්තටම ඇත්ත ඒක උතුරට නෙවෙයි ඇත්ත එකේ ඉඳලා ඒක උනේ නෑ ඇත්ත එකෙත් නෙමෙයි මම කියන්නේ වා කියපු කාලපරිශ්‍ය කියන එක නෑ ඉන්නකෝ කාලපරිශ්‍ය කවදද කියලා තීරණය කරන්න ඕනේ ඇෆෙක්ටඩ් මිනිස්සයා. ඌ කියනවා නම් ඔයා දන්නවද යුක්‍රේන් ප්‍රශ්නය ගැන ෆොක්ස් නිවුස් වෙන්න ඕනේ. අරුගේ බූටින්ගෙන් ඉන්ටර්වියු එකේ ආනකොට බූටින් කියනවා මේක ආන්න ඔයාට වෙලාවක් තියෙනවද කියලා. ඔයාගේ ප්‍රශ්නයට උත්තරය ඔයාගෙන ඔව් කියලා. එහෙනම් පොඩ්ඩක් ඉන්න කියලා උරුලෝසුව ගලවල රිලැක්ස් වෙලා 900 ගණන් වලින් පටන් ගන්න. 1000 ගණන් වලිනුත් නෙමෙයි 928 වයිකින් රජුරු යුක්‍රේන් වලට එන කාලේ ඉඳලා පටන් අරගෙන තමයි දැන් යුක්‍රේන් එකට ගැව්වේ අයි කියලා එයා උත්තර දෙනවා. ඒ වගේ කාලපරිශ්‍ය කියන්නේ මම 1707 ස්ලේවරි වාල්භාවයක් තිබුණා. ඒක දැන් උස්සගෙන ඇවිල්ලා කතා කරනවා කියන එක නෙමෙයි එතන තියෙන්නේ. මම ආපු ඒතරම් මුල් බැසගත්ත දෙයක්. ඔව්. රූට්ස් කියන්නේ ඔයා කියන්නේ ඉතින් ඒක නෑ ඒ වගේ දෙයක් දැන් ප්‍රොෆෙසර් නිර්මල් දේවසිරි මොකද එයාගේ ස්පෙෂල් කලනයිසේෂන් ගැන ස්පෙෂල් කරපු එක්කෙනෙක් ලංකාවේ තිබිච්ච ස්ලේවරි ඇක්ට් එකක්
ස්ලේවරි ඇමරිකාවේ ජිම් ක්‍රෝ ලෝස් වගේ ලංකාවේ නීති අනුකූලව වාල්භාවය අවුරුදු 137ක් තිබිච්ච හිස්ටරි එක එයා අද වෙනතුරු කතා කරලා නෑනේ. එතකොට දෙකයි ඔතන පේන්නේ මට. එක්කෝ එයා දැනගෙන කතා කරේ නැත්තම් ඒක කොච්චර බලු වැඩක්ද එයා දන්නේ නැත්තම් එයාගේ මේ කලනයිසේෂන් ස්පෙෂල් එකේ ප්‍රශ්නයක් තියෙනවා. නැද්ද? ඔව් එකක් එහෙම කියන්න පුළුවන්. තව පැත්තක් තියෙනවානේ. දැන් ඒ කියන්නේ එයාට අධ්‍යාපනය දීලා තියෙන්නේ ඔව් පොළොනියකින් ඔයා හිතනවාද මේ සත්‍යය ඒ කියන්නේ ඔයාට හිතෙන්නේ නැද්ද මේ පහුගිය අවුරුදු 520ම ඒකයි වෙලා තියෙන්නේ නෑ ඒක නිකන් මම නෙදර්ලෑන්ඩ් අර නීතිය නිසා ඔයාලට මේ ඉස්කෝල වලට යන්න හම්බ වෙච්ච නැති නිසා කියලා හරි නැත්නම් ඔහොම හිතන්න බෑනේ අනිත් අයට ඔව් මට නිකන් අර නෙදර්ලෑන්ඩ් ඇම්බැසිඩර් විජිත අධ්‍යාපනය විසින් හදන කෙනෙකුගෙන් ඔයා ඒ හදන බුද්ධිමතුකෙන් ඔයාට බලාපොරොත්තු වෙන්න බෑ අරුන් දේශවලාවේ නීතියේ චැප්ටර් 8 ගැන කතා කරයි කියලා ඒක වෙනවා ඒක මරු ඒක මායාවක් ඔයා කියනවා අර මම කියන්නේ ඔයත් ඒක ප්‍රාථමික වැඩක් ඒගොල්ලෝගේ ඒක බලාපොරොත්තු වෙනවා ඒක මරු වෙන ඒ උත්තරේ නම් එහෙනම් ඒ උත්තරේ මට පිළිගන්න පුළුවන් එහෙනම් මොකද මම ඒක පිළිගන්නේ ඒක මොකද එහෙම ප්‍රශ්න කරන්න එපා මොකද මම හිතන්නේ ඒගොල්ලෝ ඩිජිටල් විසින් අදපු අධ්‍යාපන ක්‍රමයක් තුළ මම හිතන්නේ වාගේ අධ්‍යාපනය කුල පීඩනය විසින් වාට අධ්‍යාපනය ඒ කියන්නේ පරම්පරා ගානකට දුන්නේ නැති නිසා මම හිතන්නේ පවුලෙන් ඔයාට ඒ අධ්‍යාපනය දුන්නේ ඔයා ස්පොන්ටේනියස්ලි නේ ඔව් ඔල්ටර්නේටිව්ස් දේශනය කරලා හොයාගන්න ඒකනේ වාට නෑ අර ඒක බඩගින්නෙන් ඉන්න එක හොරකම් කරලා හරි කණ්ඩ හිතනවනේ ඒ වගේ මම අර එච්චර බඩගින්නක් තිබුණා මට මේ ඔය කවුද ඇන්ටෝනියෝ ග්‍රෑම්ෂි කියනවා වගේ ඔය ඇකඩමික් ඉන්ටෙලෙක්චුවල්ස් ට්‍රැඩිෂනල් ඉන්ටෙලෙක්චුවල්ස් කියලා තියෙනවනේ. ඉතින් මගේ සීයා ට්‍රැඩිෂනල් ඉන්ටෙලෙක්චුවල් මුන් ඉගෙන ගන්න දුන්නේ නැති වුණාට එයා ට්‍රැඩිෂනල් ඉන්ටෙලෙක්චුවල්. එයා කවදාවත් ගොවිතැන් ඔයාව පුවක ඒ කියන්නේ ඔයාව මොනවාද අපි කියන්නේ ඉන්ඩොක්ස් කියලා ඔයාව මේව කරලා තියෙන පරම්පරා 3-4ක් එකතු වෙනානේ. දැන් ලංකාවේ ඔය මම හිතන්නේ නේ ඔය ලංකාවේ ඔයා කියන බුද්ධිමත් අයගේ පරම්පරානේ 400ක් විතර නේ ඒ සුද්දා විසින් උගන්වපු අධ්‍යාපනනේ තියෙන්නේ. ඔයාලට තේරුණාද? නෑ හරි මට නෙදර්ලෑන්ඩ් ඇම්බැසිඩර් හම්බ වෙනකොට එතුමිය කිව්වා එයා පිළිගත්තා we apologize මේකට අපි මේ සමාව ඉල්ලනවා අපේ රජුරුතුමාත් සමාව ඉල්ලුවා මේ නීතිය අපි ඩච් කාලේ මේ අදපු එකට හැබැයි අපි ඇදුවේ මෙන්න මේ කාරණාව ඒ ස්ලේව්ස්ලා මරනවා මුන් නිකන් දඬුවම් කරලා ඒකට මුකුත්ම නැහැ ඒකින්ද අපි ඒක රෙගුලයිස් කරා හැබැයි මේ දැන් ඔයාට මොකක්ද ඕනේ කියලා. ඊට පස්සේ මං කිව්වා ඉතින් ඔයගොල්ලෝ කරපු වැරද්දින්ද අපි අද වෙනතුරු දුක් විඳිනවා. ඔයගොල්ලෝ මොකද කරන්න පුළුවන්. ඊට පස්සේ මට කිව්වා අපි ඔයාගේ මේ රිසර්ච් ස්ටඩීස් මේ මං කිව්වා මේ සම්බන්ධව මම පොතක් ලියනවා කියලා. ඒ වලට අපි ෆන්ඩ්ස් කරන්නම් කියලා. උදව් කරන්නම් කියලා. හරිද? මමයි මේ මගේ යාළුවයි තාරුකයි තව එක්කෙනෙක් කිව්වේ තාරුක තාම සාක්කි. ඊට පස්සේ අපිට එක ඔෆිසර් කෙනෙක්ව ඇසයින් කරා. මේ ඔෆිසර් එක ඔයගොල්ලෝ ගනුදෙනු මේව කරන්න එයා කියලා දෙයි කොහොමද ඇප්ලයි කරන්න ඕනේ කියලා ඔක්කොම වෙයි කියලා. ඊට පස්සේ තාරුක කොළඹ ඉන්න ওই එම්බසිස් වලට ෆන්ඩ්ස් ගන්න ප්‍රොජෙක්ට්ස් මේ රෙඩි කරන එක්කෙනෙක්ව අරේන්ජ් කරලා දුන්නා. ඊට පස්සේ මම කියලා මම ඒක මග ඇරියා. ඊටාම මග ඇරියා. ඒ ෆන්ඩ් ගත්ත නැත්තේ හේතුව මම ඒ කවුද මට අසාධාරණ කරේ ඒ අසාධාරණ කරපු අයගේම සල්ලි අරගෙන මම පොතක් ලිව්වම මගේ පරිශ්‍රණය මගේ රිසර්ච් එක කරාම ඒකේ තියෙන ඉන්ඩිපෙන්ඩන්ට් භාවය ඒකේ තියෙන නිදාස් මට ලැබෙන්නේ නැහැ කියලා මම හිතුවා. එතකොට ජීන් පෝල් සාතාර් ෆ්‍රාන්ස් වල යාට දීපු නොබෙල් ප්‍රයිස් එක එයා රිජෙක්ට් කරා. එයා කිව්වා මම කවදාවත් මේ පවර් සෙන්ටර්ස් වලින් මේ ගන්න නැහැ කියලා කිසිම දෙයක්. ඉතින් ඒ වගේ තියෙන මම දන්නවා ඉතින් ඒ ෆන්ඩ්ස් ගන්න අයට මොනම කන්ඩිෂන්ස් ඊට පස්සේ එන්නේ. ඉතින් මට ඔයා සල්ලි වීදම් කරලා මම ප්‍රොජෙක්ට් එකක් ඇදුවම නෙදර්ලන්තේ PhD එකක් කරන්න කෙනෙකුට අවස්ථාවක් දෙයි කියලා නෙදර්ලන්තේ ක්‍රිටිසයිස් කරන්න නේ. ඒගොල්ලෝ නිසා මෙහෙම ජන කණ්ඩායමක් තවමත් අසාධාරණයට ලක් වෙනවා. එහෙම කරනවා කියන්නේ ඒගොල්ලෝ ලොකු ගාණක් වියදම් කරලා අවුරුදු 5ක් සල්ලි දීලා මේ තීසිස් එකක් කියලා පබ්ලිෂ් කළා. මම නම් හිතන්නේ ආරුනේ ඒක තාමත් නේ යටපිට වාදය ඒක දැන් නව මොහොතකින් තියෙන්නේ. විභාගාත්මකවනේ අපි කියන්නේ
ඒ විදිහට මේ යන එකක්. ඉතින් ඒ නිසා අරුණ ඔයා ඔය කතා කරන එක ඇත්තටම අර දලිපිගෙන් කිරි කනවා වගේ වැඩක්. ඒ කියන්නේ ඇත්තටම මේ ආණ්ඩුව දැන් මේ ආණ්ඩුවට පුළුවන් මං හිතන්නේ පළවෙනි එක තමයි මේ ආණ්ඩුව පත් වෙනවා කියන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනේ නේ. ඒක හිස්ටොරිකල් දෙයක්. එතකොට ඒ හිස්ටොරිකල් දේ තව දෙයක් ඒක විදිහට රැක ගන්න පුළුවන් නම් මේගොල්ලන්ට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි unconditionally මේ reconciliation වැඩේ කරලා මේ අවුරුදු 500 ගානක් මේ 525ක් විශ්සෙත් තියෙන අපේ තියෙන මේ වේදනාව නේ මේ දුක මේ grievances මේ බර අයින් කරන එක. ඒක ඇවිල්ලා අපි කියන්නේ අර කලෙක්ටිව් කැසාරිස් එකක් කරන්න ඕනේ. මේක මාර හරි පුදුම බරක් මම හිතන්නේ මේ ගානකට මේ ආණ්ඩුවේ අයටත් ඒක බර ඇතිනේ. මේ ආණ්ඩුවේ ඒ ඉන්න ගොඩක් අය මේ ඒක ප්‍රශ්න වලට නේ ඉරකිවල් වල එතකොට ඒ ප්‍රචාරණත්තේ දේවල් වලට ඒ සම්බන්ධ වෙච්ච එහෙම නැත්නම් මේ පක්ෂේ වැඩ කරන අය නේ ප්‍රධාන දේවල් කරන ඒ කවුරුවත් මම හිතන්නේ නෑ හරියට මේ සායනිකව ඒ භූමා ප්‍රතිකාර අරගත්ත කියලා මම හිතන්නේ අපි රටක් විදිහට මුළු රටම ඉන්නේ අර පශ්චාත් මම හිතන්නේ ඔයත් කියන පශ්චාත් යුද්ධ ව්‍යාධිය කියන PTSD ඒ ප්‍රශ්නේ. ඔව් ඒ කියන්නේ පෝස්ට් සින්ඩ්‍රෝම් කියන්නේ. එතකොට මේක දැන් මෙහෙම ඉඳගෙන තමයි අපි අපේ අනාගතය ගැන නේ අවුරුදු 50ක් ගැන අධ්‍යාපනය ගැන මම දන්නේ ඉදම් ගැන නේ ප්‍රාදේශීය දේශපාලනය ගැන මේවා ගැන කතා කරන්නේ නේ. එතකොට මෙහෙම ඒ කියන්නේ අපි ඇත්තටම අපි හැම කෙනෙක්ම ඉන්නේ එක පැත්තකින් බැලුවමනේ අපි හැම කෙනෙකුට ප්‍රතිකාර අවශ්‍යයිනේ. ඒකට මම කියන්නේ මේ මම දන්නේ ඒක අපි ජනතාවක් විදියට රටක් විදියට ඒක හොයන්න ඕනනේ. ඒක ආගමික සංස්කෘතික සමාජීය ඒ වගේම මේ අලුත් වෛද්‍යමය මේ සියලු දේවල් එක්ක එකතර මම හිතන්නේ මේක මේ අර කලෙක්ටිව් සෝෂල් එෆර්ට් එකක් අපි හැම කෙනෙක්ම එතකොට මම හිතන්නේ ඔය සිග්නල් දෙමළ LTT JP මුස්ලිම් මේ කතා මුකුත් නැති නේද? එතකොට අපිට ඕන නේ යතින් ගත්තොත් අපි මේ මොහොතේ තියෙන ලොකුම ප්‍රශ්නේ අර මම දන්නවද නැහැ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ප්‍රෝටීන් ඕනතාවය. ඔයා එදිනෙකට තේරෙනවා ඇතිනේ මිනිස්සුන් නේ කනවාද බොනවාද මේ ජනතාව ඒ අලුත් ළමයි කොච්චර උසින් අලුද. ඉතින් මේ මම හිතන්නේ අපි ගොඩක් දේවල් කතා කරා. ඔව් නෑ මට මේ ඔයාගේ සංවාදය ගෙනියන්න ඕන අර මුචරින්ද නාගසේන වගේ මම කියන්නේ හැම කෙනෙක්ම නේ ඔයා මම හිතන්නේ හොඳ ආරාධනයක් කරනවා හැම කෙනෙකුට වන්දනය කොහොම පිළිගනීද එහෙම කියලා ඔයත් එක්කම වෙන්න ඕනේ නෑනේ මම හිතනවා සිංහලට ඔයාලට කතා කරන්න පුළුවන් නෑනේ කවුරු කොහොම හරි මිනිස්සු කතා කරන්න ඕනේ මම හිතනවා ඒ තරකේ ඒකයි. ඔව් අපේ තියෙන මූලික ප්‍රශ්නේ මොකද හැම කෙනෙකුටම අපි සාධාරණ ඔයාට සාධාරණෙත් වෙන්න ඕනනේ. නෑ ඒගොල්ලෝ හිතනවා ඇති දැන් එයාගේ රයිට් අප් එකේ එසෙන්ස් මේ එසෙන්ස් එක ඒක සමරයිස් එක තමයි උතුරේ මිනිස්සු දිනාගත්තා JVP එක කියලා. උතුරේ මිනිස්සු දිනාගත්ත නෑ. ඒ JVP දිනන්න පිට්ටනිය ඇදුවේ අපි. ඒ මතවාදය කැඩුවේ සිංහල පක්ෂවල් වලට ඡන්ද දාන්න එපා කියන මතවාදය කැඩුවේ අපි කිව් අපි තමයි දිගටම කියාගෙන ආවේ සිංහල පක්ෂ කියලා පක්ෂයක් නැහැ කියලා. කරුණු කාරණාත් එක්ක ඒක 1944 ඉඳලා ඒ කියන්නේ පොන්නම්බලම්ලාගේ ඕල් සිලෝන් ටැමිල් කොංග්‍රස් අදන කාලේ ඉඳලා අපි කියලා පෙන්නුවා. මේ සෙට් එකම ආණ්ඩුවත් එක්ක වැඩ කරා කියලා. තමලරසු කච්චි වැඩ කරා කියලා. කොලියේෂන් ගවර්න්මන්ට්ස් මේව කරා කියලා. මිනිස්ට්‍රීස් අරන් තිබුණා කියලා. ඒකින්ද සිංහල පක්ෂ කියලා නෑ. පක්ෂ නැෂනල් පාර්ටිස් කියලා. ඒ වගේම මේගොල්ලොන්ට වැටිච්ච ඡන්ද ඔක්කොම කොටි ඡන්ද නෙමෙයි. මේ කොටි නලවන්න. ඡන්ද වැටුනේ ආණ්ඩු පැත්තට දාන ඡන්ද ටිකක් මේ තිබුණා. ඩග්ලස් දේවානන්දගේ අංගජන් රාමනාදන්ගේ වගේ විජයකලා මහේශ්වරන්ගේ. ඉතින් ඒ ආණ්ඩුවට දාන ඡන්ද ටික තමයි NPP එකට ආවා. හරිද? ඒකත් ආවේ අනුර කුමාර කියන එක්කෙනා කතා කරපු කතාවවලට. ඒ කතාවත් එක්කම රාජපක්ෂලා රනිල්ලාට තිබිච්ච නැෂනල් වොයිස් තිබිච්ච මිනිස්සු ෆ්‍රස්ට්‍රේටඩ්. ඒ ෆ්‍රස්ට්‍රේෂන් එක උතුරේ තිබුණේ මිනිසුන්ට එපා වෙලා තිබුණේ
රාජපක්ෂලා රනිල්ලා විතරක් නෙමෙයි උතුරේ තිබිච්ච දේශපාලකයෝ එපා කරේ අපි. උන්ගෙන හැමදේම අපි එලිදරව් කරලා. එතකොට ඒ ඔක්කොම කලෙක්ටිව්ලි තමයි අපි එපා කරාට එතකොට ආන්න පුළුවන්. එතකොට අර ඔයාට වැටුන්නේ නැහනේ කියලා. මට අපිට වැටුන්නේ නැත්තේ ඒ අපි අදපු පිට්ටනියේ අපිට රිසෝසස් තිබුණේ ඒක ගන්න. ඒ රිසෝසස් මේගොල්ලෝ ගාව තිබුණා. අනික මම කතා කරන දේවල් උතුරේ එච්චර ලේසියෙන් ජනප්‍රිය දේවල් නෙවෙයි. ඒ කියන්නේ ට්‍රූත් එකනේ මම කතා කරන්නේ. දැන් මේගොල්ලෝ ඇවිල්ලා ඇත්ත වාල without truth නේ දෙකක් තියෙනවා. ඇත්ත වහනට වැඩිය මම හිතන්නේ අපි අර ඉස්සෙල්ලාම කතා කරපු මම මිනිස්සු හිතන්නේ නැති ඇත්තටම මේගොල්ලෝ මේ වැඩේ දන්න නිසා. නෑ මමත් හිතුවා. මම ඔයා දන්නවද මම සර්වජන බලේ නැත්තම් මම දානවා රණුරට. ඔව් ඉතින් මමත් වාමාංශික අපි තරුණ කාලේ දේශපාලනට එන්නේ වාමාංශික වුණත් මම හිතන්නේ ඔයාලට ඡන්ද ලැබුණ නැත්තේ ඒක තමයි ඔයාගේ පක්ෂය මේ නෑ ඒක නෙමෙයි මම කියන්නම්කෝ නෑ බෑ කියන එක නෑ ඒක නෙමෙයි මම කියන්නම්කෝ දැන් මම ඡන්ද නෙමෙයි මම ටාගට් කරේ democracy does not die when people stop voting. But when they vote without knowing the truth, එතකොට democracy dies. එතකොට මම කතා කරේ ඡන්ද ගැන නෙමෙයි මම truth ඇත්ත කතා කරේ. Ballot without truth it's meaningless. ඒක මේ ඔයාට ඒක platform එකක් උනේ ඔයාගේ awareness එක නේ. Yes මම ඒක කරේ. මම ඡන්ද එකතු කරන්න ගියේ නෑ. මම ඇත්ත කතා කරන්න try කරේ. මම කතා කරපු ඇත්තෙන් ඡන්ද ගත්තා මේගොල්ලෝ. හරිද? ඒක තමයි උනේ. කමන්නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් අර මම හිතන්නේ ඒක හොඳ දැන් මම හිතන්නේ ඒක හොඳක් වෙන්න නම් මේගොල්ලෝ ඔයාලටයි මේ සියලු දෙනාට ඒ කියන්නේ justice equity ඔයා කියන්නේ ඒ දේවල් සිද්ධ කරන්න අවශ්‍යයි. මම කියන්නේ ඒක ඉතරම මේක සීරියස් වැඩක්. නෑ ඒක කරන්නේ නැතුව ඉස්සරහට යන්න බෑ. අර මිනිස්සු දිවාරෑ නොබලා නේ. අන්ති ගානේ පන්සල් ගානේ ගස් යට ස්පිරිතාලවල ඉස්කෝලවල විශ්වවිද්‍යාලවල ත්‍රිවිල්වල නේ මන් දන්නේ වැඩපළවල මේ හැමතැනම මේක ගැන කතා වෙන්න ඕන. අපි තියෙන හොඳ දේවල් එළියට ගන්න ඕනේ. අපිට තියෙන කනෙක්ට් වෙන්න පුළුවන් කනෙක්ටර්ස් මොනවාද කියලා දැන් ගන්න මේ ඩිවයිඩ් කරන්න පුළුවන් ඒවානේ. ඔයාලට තේරෙනවද? ඒ කියන්නේ අපි මට පේන්නේ ලංකාවේ සියලු දෙනා ආණ්ඩුව මාධ්‍ය මේ සියලු කට්ටිය උඩට අදින්නේ අපිව ඩිවයිඩ් කරන්න පුළුවන් ආයුධ මිසක් අපිව කනෙක්ට් කරන්න පුළුවන් කනෙක්ටර්ස් නෙවෙයි. Yes. ඒ කියන්නේ ආණ්ඩුව සීරියස් නම් මේ රිකන්සිලියේෂන් කියන වැඩේට ප්‍රතිසන්ධානය කියන වැඩේට එහෙනම් මේ මොහොත වෙනකොට සියලු වෙර යොදලා අපේ කනෙක්ටර්ස් හොයන්න ඕනේ. ඒක කල්චරලි මන්දන්නේ හැම තැනකම. මොකද අපේ රට කියන්නේ ලංකාව කියන්නේ මල්ටිපල් ට්‍රූත්. එක සත්‍යයක් නෑ. ඒක හරි. එතකොට මේ හැම සත්‍යයත් එක්කම වැඩ කරන්න පුළුවන් ටීම් එකක් ගවර්න්මන්ට් එක මේ වෙනකොට ඩිප්ලොයි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගැනනේ. ඒ කියන්නේ හිතමින්වත් ඉන්න ඕනේ කියලා මම හිතන්නේ. මොකද එහෙම වුණොත් සියලු දෙනාටම නේ ඒක අර බුද්ධ ආගමේ කියනවානේ සියලු සත්‍යයට නේ. යාට ඊටත් එහා කියලා සත්‍යයන්ට විතරක් නෙවෙයි ගහකොළ සතා සියලු දෙනාටම. ඒක ප්‍රතිලාභයක්. මම හිතන්නේ ආණ්ඩුව ඔයාලගේ කතන්දර නේ ගන්න ඕනේ ඒ වගේ කැම්පේන් වලට. නේ? මේ වගේ අය සුව කරන්නේ කොහොමද කියලා නේ. මේක සුව කිරිය හීලින් වැඩක් නේ. ඔව් yes. අපි දෙපැත්තට වේදිලා උතුර දකුණ වරපක්ෂ මේ පක්ෂවල ගහගන්න වැඩක් නෙවෙයි. මේක හීලින් කරන වැඩක් සියලු දෙනා එකතු වෙලා. ඒකට සමහර අය සුදු ඇඳගෙන ඉන්න පුළුවන්, රතු ඇඳගෙන ඉන්න පුළුවන්, පොට්ටු තියන් ඉන්න පුළුවන් නේ. සිවුරු ඇඳගෙන ඉන්න පුළුවන්. මේ සියලු දේවල් ඒ කියන්නේ මේ හීලින් ටූල්ස් තමයි අපි එළියට දාන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඔය සාකච්ඡාව මේ ඉස්සරහට ගියොත් මම අර සුබවතනවා. මේ නැති අර මුල්ලා නසරුදීන්ගේ කතාව තමයි. ඒ අතර දෙනාම මුල්ලා දොරවාල රූම් එකේ රැට එනවා අතර දෙනාම යාළුවොත් එක්ක යතුර වැටෙනවා. වැටුනාම වැටිච්ච තැන හරි කළුවරයි. එතකොට ළඟ තියෙනවා මීටර් 100ක වගේ මේ 50ක වගේ ලයිට් පෝස්ට් එකක් ලයිට් එකත් එක්ක. එතකොට අර යාළුවා අතර දෙනාම දුවලා ගිහලා එතන හොයනවලු යතුර. ඉතින් මුල්ලා කළුවරේ ඉඳගෙන මුල්ලා නසරුදීන් කෑ ගන්නවලු මේ අඩ මේ ගයි උතන ගියේ මෙතනනේ යතුරු වැටුනේ මේ වරෙන් කියලා. උන් කියනවලු නෑ මෙතනනේ එළිය තියන්නේ කියලා. ඒකින්ද අපි මෙතන හොයනවා කියලා උන් හොයනවලු. දැන් පාරේ යන උනුත්
බලලා අහනවලු මොකද කියලා යතුරු වැටුණා කියලා උනුත් එතන හොයනවලු මොකද එතන එළිය තියෙනවනේ ලයිට් එක. ඊට පස්සේ දැන් සෙනග වැඩි එතන ලයිට් එක තියෙන තැන. දැන් මුල්ලා මෙතන මුල්ලා නසුද්දීන් තනියෙන් හොයනවා මේ යතුරු වැටිච්ච තැන. ඒ වගේ දැන් අනුරලා හොයන්නේ අර මේ එළිය තියෙන තැන. හරිද? එතන තමයි එළිය වැඩියෙන් තියෙන්නේ. ඔව් ඇත්තටම යතුරු නැති උනේ අරවන. යතුරු නැති උනේ 71 සහ 87. හරි? ඊටත් ඉස්සෙල්ලා. ඔව්. ඔව්. දැන් මේ කණ්ඩායමට බලපා. හරි ඒක හරි. ආයනේ අපි බලමු. මේගොල්ලන්ට බලපාත්‍රවලදී දැන් ඔයා කියන විදිහට ඒගොල්ලෝ යතුරු හොයන්න ඕන උතුරේ නෙවෙයි. අන්න හරි. අර වංගීෂ කියන මනුස්සයට කියන්න ඕන එයා යතුරු හොයන්න ඕන උතුරේ නෙවෙයි. තන හැවිල්ල නෙවෙයි. ඔයාගේ තැන හොයන්න. දකුණේ. 71 හොයන්න. ඔව් දකුණේ හොයන්න. ඉතින් එතනින් යතුරු හෙව්පු ගමන් අනිත් සියලු දෙනාටම දොර හැරෙනවා. අන්න හරි. රටටම දොර හැරෙනවා. අන්න හරි. දැන් මට අහන්න ඕනේ ජනකයි ඇයි දැන් මම වගේ දකුණේ එක්කෙනෙක් නැත්තේ ওই ජස්ටිස් එක ඉල්ලලා ජීවිපි මරපු අයට ඇයි මේ දැන් යුක්තිය සාධාරණ නැද්ද? එතකොට මේ මිනිස්සුන්ට නැද්ද? කවුරුත් නැද්ද එතන මේ සටන ඉස්සරහට ගන්න? ඒ සටන නෙමෙයි ඒක. ඔව් ඊටම හොඳ ප්‍රශ්නයක්. එතකොට දැන් මේ කතාවත් එක්ක මට මේ කතාව නොකිය බෑ. එතකොට ආණ්ඩුව හිතන්න පුළුවන්. ඒ අපි දකුණේ මේ ප්‍රශ්නේ විසඳුවා වගේ උතුරෙත් අපිට විසඳන්න පුළුවන් කියලා එහෙම එකකුත් වෙන්න පුළුවන්. දකුණේ මන් දන්නේ නැහැ නේ. දකුණේ තියෙනවනේ ප්‍රශ්න මේ ළඟදිත් මං හිතන්නේ ඔය බටලන්ද ප්‍රශ්න ආපු වෙලාවේ මේ අපි නම් ගම් එක මේ එක මන්ත්‍රීවරියක් සභාගත කරලා රයිස්ටෝක් මෙන්න මේ මිනිස්සු අතුරුදහන් වෙනවා මම නැතිවම මරණ මෙහෙම තියෙනවා. එතකොට එතකොට ඒගොල්ලන්ට ඇත්තටම ඒගොල්ලන්ට විසඳුමක් දෙන්නේ නැතුව උතුරට විසඳුමක් දෙන්න බෑ මං කියන්නේ හරියට. ඔව් ඒක ඇත්තටම වගේ ඔයා මම හිතන්නේ ඔයා වගේ දසදහස් තරම් මිනිස්සු දකුණේ ඉන්නවා. ඒ මිනිස්සු ඉස්සරහට එන්න පුළුවන් ඉස්සරහට. එහෙම ආවොත් ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මේගොල්ලෝ උතුරේ හොයනකොට ඇත්තටම යතුරු කවුරු හරි හොයාගත්තොත් දකුණේ. ඔව්. එතකොට මොකද වෙන්නේ? ඒ නිසා මම හිතන්නේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා ඒගොල්ලෝ නායකත්වය අරගෙන. යතුරු හොයන වැඩි බලන්න. එතකොට උතුරේ තියෙන ප්‍රශ්න වලට ඉබේම විසඳුම් හම්බෙනවා. හරියටම කිව්වා. ඇත්ත. ඔව්. එතකොට ඒ වගේ අර මම කියන්නේ ඒ වගේ සීරියස් වැඩකට යන්න ඕනේ. ඉතින් මම දැන් හිතන්නේ මම හිතන්නේ දැන් අවුරුද්දක් කියලා ඒගොල්ලෝ ප්‍රශ්නේ මම දන්නේ දන්නවද කියන එක. එහෙම දන්නවනම් ඒ වගේ සීරියස් ප්‍රශ්නයකට යන්න ඕන. හරි මම හිතනවා අපි ගොඩක් වෙලා කතා කරා කියලා මට නිදිමතයි. හරි thank you අපි මේ වෙලාව ගත්තට දෙකටම කතා කරමු. all the best. thank you. මේ බුසර්. හරි හරි බුදුසර් නෑ කතා කරාට. okay bye.